ලග්න මණ්ඩලයේ පෙරලිකාර දක්ෂතම වගේම වාසනාවන්තම ලග්න ත්‍රිත්වය වන මේෂ, වෘෂභ සහ මිථුන ලග්න හිමියනි. ඔබ මෙතෙක් කල විඳපු දරා ගන්න බැරි ආර්ථික පීඩනය, හිස මත පැටවුණු ණයබර සහ හිත ඇතුලේ හිර කරගෙන හිටපු තනිකම සදහටම අවසන් කරන මහා ග්‍රහ පෙරලියක් දැන් සිද්ධ වෙලා තියෙනවා. ඔව්, මම ඔබට ගෙනෙන්නේ මේ ලග්න තුනටම එක ලෙස බලපාන ණය තුරස් වලින් නිදහස් වෙලා ලක්ෂපතියන් වන්න පාර කැපෙන, ඒ වගේම මෙතෙක්කල් තනිකඩව හිටපු ඔබට ජීවිතේම වාසනාවන්ත කරන සැබෑ ආදරයක් ළඟා කර දෙන මහා අනාවේක්‍යයි. පසුගිය කාලේ ඔබට සල්ලි අතින් මොනතරම් හිරවීම් ආවද? හම්බ කරන හැම සතේම ණය පියවන්න විතරක් වැය වුණා නේද? ආදරය පැත්තෙන් බැලුවොත් ලැබුණේ නිന്ദා අපහාස සහ පාවා දීම් විතරයි නේද? නමුත් තවදුරටත් කඳුළු හලන්න ඕනේ නැහැ. ලග්නාධිපති ග්‍රහයාගේ අලුත්ම පිහිටීමත් එක්ක මේෂ, වෘෂභ, මිථුන ලග්න හිමියන්ගේ මුළු ජීවිතේම උඩු යටිකුරු වෙන්නයි යන්නේ. අද මෙම වීඩියෝයෙන් ලග්නයෙන් ලග්නයට ණයබරින් නිදහස් වෙන්නේ කොහොමද? ලක්ෂපතියන් වෙන්නේ ලැබෙන ව්‍යාපාරික අවස්ථා මොනවද? සහ තනිකඩ අයට අලුතින් ආදරයක් මුණ ගැසෙන සුවිශේෂී වකවානු මොනවාද කියලා අඟලෙන් අඟල විග්‍රහ කරනවා. විශේෂයෙන්ම එක තප්පරයක්වත් මග නොහැර අවසාන වෙනකම්ම බලන්න. අපි මුලින්ම බලමු මේෂ ලග්නෙට මේ මහග්‍රහ පෙරළිය බලපාන්නේ කොහොමද කියලා. ලග්න ලෝකයේ පළමු වෙන්න, එහෙමත් නැත්නම් හැම වෙලෙම පෙරමුණ ගන්න සටන්කාමී මේෂ ලග්න හිමියනි. අද මම මේ වීඩියෝවෙන් ඔබට කියන්න යන්නේ ඔබේ ජීවිතයේ මෙතෙක් කල තිබුණු ලොකුම ප්‍රශ්න දෙකකට ස්තර විසඳුම් ලැබෙන මහා වාසනාවන්ත කාලවකවානුවක් ගැනයි. ඔව්, ඔබ මාතෘකාව දැක්ක නිවැරදි. ණයතුරස් වලින් නිදහස් වෙලා ලක්ෂපතියෙක් වෙන්න පාර කැපෙන, ඒ වගේම මෙතෙක් කල තනිකඩව හිටපු ඔබට ජීවිතයේ සැබෑ ආදරය ළඟා කරලා දෙන ඒ මහා ග්‍රහ බලපෑම මොකද්ද? මම ඔබ පසුගිය කාලේ කොච්චරනම් හම්බ කරලත් සල්ලි ඉතුරු කරගන්න බැරිව දුක් විඳාද? හම්බ කරන හැම සතේම ණය පියවන්න විතරක් වැය වුණා නේද? අතේ සතේ නැති වෙනකොට තනිකම දැනෙනකොට ජීවිතේ තනි වෙලා කියලා හිතුණු වාර අනන්තයි නේද? නමුත් මේෂ ලග්න හිමියනි, තවදුරටත් කඳුළු හලන්න ඕනේ නෑ. ලග්නාධිපති කුජ ඇතුළු සුබ ග්‍රහයන්ගේ මේ අලුත්ම පෙරළිය එක්ක ඔබේ කේන්දරයේ මූල්‍ය බාධාවන් සහ ආදරේ තිබුණු ශාපයන් එකවරම ඉවර වෙන්නයි යන්නේ. මේ වීඩියෝ එක පුරාම මම ඔබට කියනවා ඒ වාසනාවන්තම දවස් මොනවද, ඔබ කරන්න ඕනේ මොනවද කියලා. වීඩියෝ එක මග හැරගන්නේ නැතුව අවසාන වෙනකම්ම බලන්න. අපි මුලින්ම බලමු ඇයි ඔබට මේ වගේ තත්වයකට මුහුණ දෙන්න උනේ කියලා. පසුගිය මාස කිහිපේ මේෂ ලග්න හිමියන් බොහෝ දෙනෙක්ට ධනස්ථානය සහ අයස්ථානය කෙරෙහි පැවති බාධාකාරී ග්‍රහ දෘෂ්ටි නිසා අතට ලැබෙන දේ කටට නැහැ වගේ හැඩයි උනේ. ව්‍යාපාර බිඳ වැටුණා. රැකියාවෙන් බලාපොරොත්තු වූ සහනය ලැබුණේ නැහැ. ආදරේ පැත්තෙන් බැලුවොත් පස්වැන්න සහ හත්වැන්න තිබුණු සමහර ග්‍රහ දෝෂ නිසා ඔබ කාට හරි අවංකව ආදරය කළා නම් ලැබුණේ පාවා දීම් විතරයි. සමහරු විවාහ වෙන්න හිතාගෙන හිටපු සම්බන්ධතා නිකම්ම බිඳලා ගියා. හැබැයි මම ඔබට කියන්නේ ඒ හැම කරදරයක්ම ආවේ ඔබේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂයකට ඔබට පාර කියන්නයි. දැන් ඒ අඳුරු කාලය අවසන්. කතා කරමු වීඩියෝවේ පළමු වැදගත්ම කොටස ගැන. ඒ තමයි ණයබරින් නිදහස් වීම. මේෂ ලග්න හිමියනි, ඔබේ කේන්දර සටහනේ දෙවැන්න කියන්නේ ධනස්ථානය, 11 වෙනි කියන්නේ අයස්ථානය. එහෙමත් නැත්නම් සල්ලි ලැබෙන මාර්ග. මේ කාලයේදී මේ ස්ථාන දෙකම ඉතාමත් ප්‍රබල ලෙස උත්තේජනය වෙනවා. මේකෙන් මොකක්ද? හදිසි ධන ලාභ. කාට හරි දීලා හතහැරලා දාපු සල්ලි තිබුණා නම් අන්න ඒ සල්ලි නිතැතින්ම ඔබට ලැබෙන්න පටන් ගන්නවා.
රැකියා උසස් වීම, රැකියාවේ පඩි වැඩිවීම හෝ බෝනස් මුදල් ලැබීම් හරහා ඔබේ මානසික ආදායම ඩබල් කරගන්න අවස්ථාව ලැබෙනවා. බැංකු ණය, යාළු මිත්‍රයන්ගෙන් ගත්ත ණය නිසා හිතේ ලොකු පීඩනයකින් හිටපු අයට ඒ ණය ඔක්කොම එකවර පියවලා දාන්න පුළුවන් විදිහේ විශාල මුදලක් අතට ලැබෙන මාර්ග පෑදෙනවා. මතක තබා ගන්න. මේ කාලේදී ඔබට සල්ලි ලැබෙනකොට මුලින්ම කරන්න ඕනේ පරණ ණය වලින් නිදහස් වෙන එක. එතකොටයි ඔබේ මූල්‍ය ශක්තිය තවත් වැඩි වෙන්නේ. බොහෝ මේෂ ලග්න හිමියන් කියන්නේ අනුන් යටතේ වැඩ කරනවට වඩා Tamanගෙම කියලා දෙයක් කරන්න කැමති අය. ඉතින් ඔබ ලක්ෂපතියෙක් වෙන්න හීන දකින කෙනෙක් නම් මෙන්න ඔබට ව්‍යාපාරයක් පටන් ගන්න නියම කාලය. විශේෂයෙන්ම තාක්ෂණය, sannivedana හෝ මාධ්‍ය ආශ්‍රිත ව්‍යාපාර, රෙදිපිලි, විලාසිතා, කෑම බීම සම්බන්ධ වෙළඳාම්, විදේශගත වෙලා සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන අයට මේ කාලේ වීසා ප්‍රශ්න ඔක්කොම විසඳිලා පිටරට යන්න පාර කැපෙනවා. ඔබ දැනටමත් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් මේ කාලේදී ඔබට අලුත් ගනුදෙනුකරුවන් ලැබෙනවා. ඔබේ ආදායම ලක්ෂ ගණනින් වැඩි කරගන්න පුළුවන් නව ක්‍රම මේ කාලේදී ඔබේ ඔළුවට එයි. ඒ අදහස් වලින් ප්‍රයෝජන ගන්න. දැන් අපි යමු මේෂ ලග්න හිමියන් බෝධනෙක් බලාපොරොත්තු වෙන ජීවිතයට ආලෝකයක් ගෙන එන මාතෘකාවකට. ඒ තමයි ආදරය. මෙතෙක්කල් මට කවුරුවත් නැහැ. මාව තේරුම් ගන්න කවුරුත් නැහැ කියලා තනිකරව පාළුවෙන් හිටපු මේෂ ලග්න හිමියන්ට මේ කාලේ වසන්ත කාලයක් වෙනවා නියතයි. මේ කේන්දරයේ පස්වැන්න සහ පුණ්‍යස්ථානය සහ ආදරය පාලනය කරන ස්ථානය මෙන්ම හත්වැන්න සහ සහකරු සහකාරී නියෝජනය කරන ස්ථානය මේ කාලෙදී ඉතාමත් සුබ දෘෂ්ටිය පෝෂණය වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදියට ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවු මොහොතක බලාපොරොත්තු නොවු තැනකදී ඔබේ හදවතට ගැලපෙන කෙනා ඔබට මුණ ගැසේවි. ඒ ආදරය නිකම්ම ආදරයක් නෙවෙයි. ඔබේ දියුණුවට උදව් කරන, ඔබේ අඩුපාඩු හදන සැබෑ සහකරුවෙක් හෝ සහකාරියක් වේවි. පෙර පැවති සුළු රණ්ඩු සරුවල් නිසා අමනාප වී වෙන් වී සිටි පෙම්වතුන් සියලු සිත්තිදවීම් අමතක කර නැවත එකතු වීමට ඇති ඉඩකඩ 90%කට වඩා වැඩි. බොහෝ දෙනෙක් අහනවා අනේ මට මේ ආදරය කොහේදී මුණ ගැසෙයිද කියලා. මේෂ ලග්න හිමියනි, මේ කාලේදී ඔබට ඔබේ සහකරු හෝ සහකාරිය මුණ ගැසෙන්න වැඩිම ඉඩක් තියෙන්නේ ඔබ රැකියා කරන ස්ථානයේ හෝ ව්‍යාපාරික වටපිටාව තුළදී. මිතුරන්ගේ සාදයකදී හෝ විශේෂ උත්සවයකදී. සමාජ මාධ්‍ය, සෝෂල් මීඩියා ජාලය හරහා ඔබට මේ කාලෙදී වඩාත් ගැලපෙන්නේ සහ ඔබේ ජීවිතයට වාසනාවන්ත කරන්නේ සිංහ, ධනු සහ මිථුන ලග්න හිමියන්. ඔවුන්ගේ යෝජනාවක් ආවොත් දෙපාරක් හිතන්න එපා. ඒක ඔබේ ජීවිතේ හොඳම තීරණය වේවි. මේ හැම දෙයක්ම වෙන්නේ නිකම්ම නෙවෙයි. සුබ ග්‍රහයන් වන ගුරු, බ්‍රහස්පති සහ සිකුරු ආදර සහ ධනයට අධිපති ග්‍රහයා මේෂ ලග්නයට ලබා දෙන සුබ දෘෂ්ටි නිසායි. මේ වසරේ ඉදිරි මාස කිහිපය තුල ඔබට ධනලාභ ලැබීමට සහ ආදරය ප්‍රකාශ කිරීමට ඉතාමත් සුබ දවස් උදා වෙනවා. වාසනාව ලැබෙනකොට ඒක රැක ගන්නත් අපි දැනගන්න ඕනේ. මේෂ ලග්න හිමියන්ගේ තියෙන ලොකුම දුර්වලකම තමයි හදිසි කෝපය සහ ඉක්මන් තීරණ ගැනීම. ආදරයේදී පොඩි දෙයකටත් කේන්ති ගන්න එපා. සහකරු හෝ සහකාරී කියන දෙයට අහුම්කම් දෙන්න. නැත්තම් ලැබෙන්න තියෙන හොඳම ආදරය ඔබේ කට නිසා නැති වෙන්න පුළුවන්. සල්ලි අතට ගන්නකොට අනවශ්‍ය බාහිර අලංකරණයට පාටිවලට සහ නාස්තිකාර වැඩවලට වියදම් කරන්න එපා. මුලින්ම ණය ටික බේරලා ස්ථාවර වෙන්න. ඔබට මේ ලැබෙන සුබ
බලපෑම් තවත් වැඩි කරගන්න කරන්න පුළුවන් සරල වත්පිළිවෙත් කිහිපයක් මම කියලා දෙන්නම්. ඔබේ ජය වර්ණය. ඔබ වැදගත් ගමන් බිමන් යනකොට, ව්‍යාපාරික සාකච්ඡාවලට යනකොට හෝ ආදරවන්තිය මුණ ගැසෙන්න යනකොට රතු සහ හෝ තැඹිලි පැහැති ඇඳුම් ඇඳීමට උත්සාහ කරන්න. ආගමික වත්පිළිවෙත් දැන් කියන්න. සෑම අඟහරුවාදා දිනකම සහ සෙනසුරාදා දිනකම ආගමික ස්ථාන වන්දනා කරලා දුප්පත් අයට උදව් උපකාර කරන්න. විශේෂයෙන්ම කතරගම දෙවියන් උදෙසා පූජාවන් පැවැත්වීමෙන් මේෂ ලග්න හිමියන්ගේ අපල දූරින් භූත වෙනවා. ඉතින් මගේ ආදරණීය මේෂ ලග්න හිමියනි, කඳුළු පිරුණු ණයබරෙන් මිරිකුණු පාළුවෙන් ගෙවුණු කාලය දැන් ඉවරයි. ඔබ ලක්ෂපතියෙක් වෙන්න, ණයවලින් නිදහස් වෙන සැබෑ ආදරය හමු වෙනවා. ඒ මහා වාසනාවන්ත යුගය උදා වෙලා තියෙන්නේ. විශ්වාසයෙන් සහ ධනාත්මකව නැගී සිටින්න. ඔබේ ලග්නය මේෂ නම් ඔබේ අත්දැකීම් සහ ඔබට තියෙන ප්‍රශ්න පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝයේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා සීනුව ලකුණ ක්ලික් කරලා තියාගන්න. ලග්න ලෝකයේ වඩාත්ම ඉවසීමක් තියෙන ස්ථාවරත්වය ආදරය කරන මහන්සියෙන් වැඩ කරන වෘෂභ ලග්න හිමියනි. අද මම මේ වැඩසටහනින් ඔබට ගෙන එන්නේ ඔබේ ජීවිතයේ මෙතෙක් කල තිබුණු ලොකුම පීඩනයන් අවසන් කර මහා බලාපොරොත්තු සහගත අනාවැකියක්. ඔබ මෙතෙක් කල විඳපු ණයබරින් මූල්‍ය ප්‍රශ්න වලින් නිදහස් වෙලා ලක්ෂපතියෙක් වෙන්න පාර කැපෙන. ඒ වගේම තනිකඩව හිටපු ඔබට ජීවිතය වාසනාවන්ත කරන සැබෑ ආදරය ළඟා කරලා දෙන මහා ග්‍රහමාරුව ගැනයි අද අපි විනාඩි කිහිපයක් දීර්ඝව කතා කරමු. පසුගිය කාලේ ඔබට සල්ලි අතින් කොච්චර ප්‍රශ්න ආවද? යහළුවන්ට නෑදෑයන්ට උදව් කරන්න ගිහින් ඔබ ණය වුණා නේද? හැමෝම වෙනුවෙන් මාන්සි වුණත් අවසානයේ ඔබට ඉතුරු වුණේ තනිකම විතරයි නේද? වෘෂභ ලග්න හිමියනි, ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා ඇතුළු ග්‍රහ මණ්ඩලයේ සිදුවන මේ සුවිශේෂී වෙනසත් එක්ක ඔබේ කර්ම කාලය ඉවරයි. වීඩියෝව මග නොහැර අවසාන වෙනකම් බලන්න. ඔබේ ජීවිතය වෙනස් කරන රහස් මම අද හෙළි කරනවා. අපි අද මේ විනාඩි කිහිපය ඇතුළත ප්‍රධාන කොටස් කිහිපයක් ගැන කතා කරනවා. වෘෂභ ලග්නයේ ණයබර නිදහස් වෙන්නේ කොහොමද? ව්‍යාපාර දියුණුව වෙන්නේ කොහොමද? සහ තනිකඩ අයට අලුත් ආදරයක් ලැබෙන්නේ කවදද කියලා මම විද්‍යාත්මකව සහ ජ්‍යොතිෂයමය ලේඛන ඇසුරින් පැහැදිලි කරනවා. පසුගිය කාලේ වෘෂභ ලග්න හිමියන්ට බාධා ආවේ 8 වැන්න සහ 12 වැන්නේ ඇති වූ සමහර අසුබ ග්‍රහ දෘෂ්ටීන් නිසායි. ඒ නිසා ඔබ කරපු හැම යෝජනාවක්ම වගේ අසාර්ථක වුණා. ආදරය පැත්තෙන් බැලුවොත් ඔබ විශ්වාස කරපු අයම ඔබට පිටුපෑවා. නමුත් දැන් ඒ හැම ප්‍රශ්නයක්ම විසඳන මහා රන් යුගයක් උදා වෙලා තියෙනවා. දැන් අපි යමු අපේ පළමු ප්‍රධාන මාතෘකාවට. ණයබරින් නිදහස් වෙන්නේ කොහොමද කියලා. වෘෂභ ලග්න හිමියනි, වෘෂභ ලග්න හිමියන් කියන්නේ සාමාන්‍යයෙන් සල්ලි වල අගය දන්න ලස්සනට ජීවත් වෙන්න කැමති පිරිසක්. නමුත් පසුගිය කාලේ ඇති වුණු ආර්ථික බිඳවැටීම නිසා ඔබ නොසිතූ විදියට ණය උකුලක හිර වුණා. මෙන්න දැන් ඔබට ලැබෙන සහනය. අනපේක්ෂිත මුදල් ලැබීම්. ඔබ කිසිසේම බලාපොරොත්තු නොවු මාර්ග වලින් ඔබට මුදල් ලැබෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට පරණ රක්ෂණ මුදලක්, කල්පිරීම නඩු හබ වලින් ජයගෙන ලැබෙන මුදල් හෝ උරුමයන්. රැකියා පරිසරයේ වෙනස්කම් ගැන කතා කරොත් ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් මෙතෙක් කල තිබුණු වැටුප් වර්ධක සහ ප්‍රසාද දීමන ඔබට ලැබෙනවා. ඒ ලැබෙන මුදලින් ඔබේ ප්‍රධානම ණය වාරික
එකවර පියවා දැමීමේ හැකියාව ලැබෙනවා. ණය ආභරණ සහ උගස් බඩු බේරා ගැනීමෙන් සල්ලි හදිස්සියකට උගස් තිබ්බ රන් බඩු ඉඩකඩම් ණය නිදහස් කරගන්න පුළුවන් වාසනාවන්ත පසුබිමක් නිර්මාණය වෙනවා. වෘෂභ ලග්න හිමියනි, ඔබ ලක්ෂපතියෙක් වෙන සිහින දකිනවා නම් මෙන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව. ඔබේ ලග්නය භූමිකාරක ලග්නයක් නිසා මේ කාලයේදී ඔබට වැඩිපුර ලාභ ලැබෙන්නේ ඉඩකඩම් නිවාස සහ දේපල වෙළඳාම් ශේෂ්ත්‍රයෙන්. කලාව, විනෝදාස්වාදය, රූපලාවන්‍ය හෝ විලාසිතා ආශ්‍රිත ව්‍යාපාරවලින්. කෘෂිකර්ම හෝ ආහාර නිෂ්පාදන ආශ්‍රිත ස්වයං රැකියාවලින්. ඔබ අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා නම් මේ කාලේ ඉතාමත් සුබයි. පරණ පාඩු ලැබපු ව්‍යාපාර පවා මේ කාලේදී ලාභ ලබන තත්ත්වයට පත් වෙනවා. ඔබේ බැංකු ගිණුම් ලක්ෂ ගණනින් ඉතිරි යන කාලය වැඩි ඈතක නෙවෙයි. දැන් අපි කතා කරමු ජීවිතයේ සතුට සැනසීම දෙන ආදරය ගැන. වෘෂභ ලග්න හිමියන් කියන්නේ ආදරය ඇතුළේ දැඩි විශ්වාසවන්තයෙන් සහ ආරක්ෂාවක් බලාපොරොත්තු වන අය. මෙතෙක්කල් මට ගැළපෙන කෙනෙක් නැහැ, හමුවුණු හැමෝම මාව රැවට්ටුවා කියලා කලකිරිලා හිටපු තනිකඩව ඔබට මෙන්න සුබ ආරංචියක්. ඔබේ කේන්දරයේ 7 වෙන්න, ඒ කියන්නේ විවාහය සහකාරිය නියෝජනය කරන ස්ථානය මේ කාලයේදී ඉතාමත් බලවත් වෙනවා. මේ කාලයේදී ඔබ කිසිසේත්ම නොසිතන මොහොතක ඉතාමත් ගුණවත්, ධනවත් සහ ඔබේ අදහස් වලට ගරු කරන සහකරුවෙක් හෝ සහකාරියක් ඔබේ ජීවිතය සමීප වේවි. දිගු කාලයක් තිස්සේ විවාහය ප්‍රමාද වූ තරුණියන්ට මේ කාලයේදී ඉතාමත් සුබ විවාහ යෝජනා ගලාගෙන එනවා. මාස කිහිපයක් ඇතුළත විවාහ කිවිස ගැනීම දක්වා මේ සම්බන්ධතා දුරදිග යන්න පුළුවන්. වෘෂභ ලග්න හිමියනි, ඔබට මේ කාලෙදී වඩාත් ගැළපෙන්නේ සහ ඔබේ දියුණුවට අත දෙන්නේ කන්‍යා, මකර සහ වෘශ්චික ලග්න හිමියන්. ඔවුන්ගෙන් ලැබෙන ආදර යෝජනා ගැන වැඩිපුරම සැලකිලිමත් වන්න. ඔබට මේ සැබෑ ආදරේ මුණ ගැසෙන්නේ වැඩිම ඉඩකඩක් තියෙන්නේ යම්කිසි ආගමික හෝ සංස්කෘතික උත්සවයකදී, අධ්‍යාපන ආයතනයක් හෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් තුලදී, පවුලේ හිතවතෙකුගේ මාර්ගයෙන් පැමිණෙන යෝජනාවකින්. මේ ලැබෙන ආදරය ඔබේ ජීවිතයේ තනිකම විතරක් නෙවෙයි, ඔබේ පාළුව පීඩනය ඔක්කොම නැති කරලා දාන නියම ආදරයක් වේවි. මේ හැම පෙරලියක්ම වෙන්නේ ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහය ඉතාමත් සුබදායි ලෙස ගමන් කිරීම නිසායි. ඒ වගේම සුබග්‍රහයෙකු වන ගුරුගේ බ්‍රහස්පති දෘෂ්ටිය වෘෂභ ලග්නයට ලැබීම නිසා ඔබේ දියුණුව කිසි කෙනෙකුට නතර කරන්න බෑ. මේ වසරේ ඉදිරි මාස කිහිපය ඔබට රන් අකුරින් ලියන්න පුළුවන් මාස බවට පත් වෙනවා. නමුත් වෘෂභ ලග්න හිමියනි, ඔබ ප්‍රවේශම් විය යුතු තැන් දෙකක් තියෙනවා. තද ගතිය පැවැත්ම. ඔබ සමහර වෙලාවට අන්නමය ඔබ කියන දේමයි හරි කියන්නේ. ආදරේති ඒ ගතිය අත්හරින්න. සහකරුට සහකාරියට හැවුම්කම් දෙන්න. අධික සුපභෝගී දේවල්ට වියදම් කිරීම. සල්ලි ලැබෙනකොට මිල අධික වාහන, ඇඳුම් පැළඳුම් හෝ ආභරණ වලට වියදම් නොකර මුලින්ම ඔබේ ණයබරි නිදහස් වෙන්න බුද්ධිමත් වෙන්න. ඔබේ මේ සුබ කාලේ බලය තවත් තීව්‍ර කරගන්න මේ සරල වත්පිළිවෙත් අනුගමනය කරන්න. ඔබේ ජය වර්ණ. ඔබට වඩාත් සුබ වර්ණ වෙන්නේ සුදු, ලානිල් සහ ක්‍රීම් වර්ණයි. වැදගත් වැඩවලට යනකොට මේ වර්ණ භාවිතා කරන්න. ආගමික වත්පිළිවෙත් ගැන කියනවා නම් සිකුරාදා දිනවලදී
සුදු පාට මල් පූජා කර බෝධි පූජා පැවැත්වීම ඉතාමත් සුබයි. එමෙන්ම විෂ්ණු දෙවියන් උදෙසා පූජාවන් තැබීමෙන් ඔබේ සියලු බාධාවන් දුරු වී ධන වාසනාව ළඟා වෙනවා. අසරණ කාන්තාවන්ට හෝ දරුවන්ට ආහාර පාන වලින් උදව් කරන්න. ඉතින් මගේ ආදරණීය වෘෂභ ලග්න හිමියනි, මෙතෙක් කල් ඔබ විඳපු දුක, වේදනාව, ණයබර සහ තනිකම අවසන් කරන්න කාලය උදා වෙලා තියෙනවා. අවසන් කරන කාලය උදා වෙලා තියෙනවා. ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් ලක්ෂපතියෙක් වෙන්න, ජීවිතය සර්පකාරයෙන්ම සාර්ථක කරගන්න ඔබට ශක්තිය ලැබෙනවා නියතයි. ඔබේ ලග්නය වෘෂභ නම් මම වෘෂභ ලග්නය කියලා පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඔබට තියෙන තවත් ප්‍රශ්න මොනවා හරි තියෙනවා, හැම ප්‍රශ්නයක්ම කමෙන්ට් කරන්න. මම ඒවට පිළිතුරු ලබා දෙන්න උපරිම උත්සාහයක් කරනවා. මේ වගේ වැඩසටහන් නිවැරදිම අනාවැකි දිගටම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකට click කරලා තියාගන්න. ඔබට ධනය, සතුට, ආදරේ පිරිවාසනාවන්ත අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. ලග්න මණ්ඩලයේ බුද්ධිමත්ම ඒ වගේම වචන වලින් ලෝකය හොල්ලන්න පුළුවන් සංනිවේදන හැකියාවක් තියෙන මිථුන ලග්න හිමියනි. පසුගිය කාලවකවානුව පුරාම ඔබ මොනතරම් මානසික පීඩනයකින් හිටියේ? ඒ ප්‍රශ්නයක් ඉවර වෙනකොට තවත් ප්‍රශ්නයක් හම්බ කරන්න සල්ලි මොකද උනේ කියලා හිතා ගන්නවත් බෑ නේද? හැමදේටම අතරමං වෙලා ජීවිතේ තනි වෙලා. නමුත් මිථුන ලග්න හිමියනි, මෙන්න ඔබට සතුටුදායක ආරංචිය. ඔබේ ලග්නාධිපති බුධ ග්‍රහයා ඇතුළු සුබ ග්‍රහයන්ගේ අලුත්ම පිහිටීමත් එක්ක ඔබේ මුළු ජීවිතේම උඩු යටිකුරු කරන මහා වාසනාවන්ත කාලයක් උදා වෙලා තියෙනවා. අද මම ඔබට කියන්නේ ඔබේ හිස මත තිබුණු සියලුම ණය බරෙන් නිදහස් වෙලා ලක්ෂපතියෙක් වෙන්න පාර කැපෙන, ඒ වගේම මෙතෙක් කල තනිකඩව හිටපු ඔබට ජීවිතේම වාසනාවන්ත කරන්න සැබෑ ආදරයක් ළඟා කර දෙන ඒ මහා ග්‍රහ බලපෑම ගැනයි. ඉදිරි විනාඩි කිහිපය පුරාම මම මිථුන ලග්න හිමියන්ගේ ආර්ථිකය, රැකියාව, ව්‍යාපාර වගේම ආදරය ගැන අඟලෙන් අඟට විග්‍රහ කරනවා. වීඩියෝ එක තප්පරයක්වත් මග හැරගන්නේ නැතුව අවසානය වෙනකම් බලන්න. අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ ඇයි මිථුන ලග්න හිමියන්ට පසුගිය මාස කිහිපේ මෙතරම් බාධා ආවේ කියලා. විශ්වාස කරපු අයගෙන් ද්‍රෝහීකම් සිද්ධ වුණා. සල්ලි අතින් ලොකු හිරවීම් ආවා. ආදරයේ පැත්තෙන් බැලුවොත් පස්වැන්න සහ හත්වැන්නේ තිබුණු බාධාකාරී ග්‍රහ ගෝචරය නිසා ඔබ කාට හරි අවංකව ආදරය කළා නම් ලැබුණේ මානසික පීඩනය විතරයි. සමහර සම්බන්ධතා නිකම්ම බිඳිලා ගියා. හැබැයි මම ඔබට කියන්නේ ඒ හැම අත්දැකීමක්ම ඉවර වෙලා ඔබේ ජීවිතේ රන්වන් කාලය දැන් උදා වෙලා තියෙන්නේ. දැන් අපි කතා කරමු මිථුන ලග්න හිමියනි, ණය බරින් නිදහස් වීමේ මහා ප්‍රතිපාදනය ගැන. ඔබේ කේන්ද්‍රයේ දෙවෙන්න ධනස්ථානයේ වගේම 11 වෙන්න අයස්ථානයේ මේ කාලයේදී බුධ සහ ගුරුගේ සුබ දෘෂ්ටිය නිසා මේ ස්ථාන ඉතාමත්ම ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හිඟ මුදල් එකවර ලැබීම, ආයතන වලින් හෝ පුද්ගලයන්ගෙන් ඔබට ලැබෙන්න තියෙන ඉරවුණු වැටුප්, බෝනස් හෝ හිඟ මුදල් මේ කාලයේදී කිසිම බාධාවකින් තොරව ඔබේ අතට ලැබෙනවා. ණය පියවීමේදී හදිසි වාසනාව, බැංකු ණය, ක්‍රෙඩිට් කාඩ් පත් හෝ යාළුවන්ගෙන් ගත් ණය නිසා රැයට නිින්ද ගියේ නැති මිථුන ලග්න හිමියන්ට ඒ ණය සියල්ලම එකවර ගෙවා දමා නිදහස් වීමේ අවශ්‍ය වන මහා ධන යෝගයක් ක්‍රියාත්මක වෙනවා. උරුමෙන් සහ ලොතරැයි වාසනාව බලාපොරොත්තු නොවන පැත්තකින් සමහර විට දේපල විකිණීමෙන් හෝ හදිසි වාසනාවකින් ලොකු මුදලක් අතට එන්න ඉඩ තියෙනවා. සල්ලි අතට ආපු ගමන් මිථුන ලග්න හිමියන්ගේ
තියෙන shopping කරන්න හෝ අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න තියෙන ආසාව පාලනය කරගෙන මුලින්ම ණය බරින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න. මිථුන ලග්න හිමියන් කියන්නේ තමන්ගේම කටහඬින් සහ බුද්ධියෙන් සල්ලි හොයන්න පුළුවන් අය. ඔබ ලක්ෂපතියෙක් වෙන්න පාර කපන ක්ෂේත්‍ර මෙන්න ඔන්ලයින් ව්‍යාපාර සහ ඩිජිටල් මාධ්‍ය YouTube, සෝෂල් මීඩියා, කන්ටෙන්ට් ක්‍රියේටර් හෝ ඔන්ලයින් මාකටිං කරන අයට මේ කාලේ උපරිම ලාභ ලබන කාලයක් වෙනවා. සංනිවේදන සහ තැරවකරුවන් ව්‍යාපාර ඉඩකඩම් වාහන ව්‍යාපාර හෝ උපදේශන සේවා කරන අයට ලක්ෂ ගණනින් මුදල් ලාභ ලැබෙන කාලයක්. විදේශගත වෙලා සල්ලි හොයන්න බලන් ඉන්න අයට තිබුණු වීසා බාධා ඉවර වෙලා ඉතාමත් හොඳ ඉහළ වැටුප් සහිත රැකියාව ලැබෙනවා. දැන් අපි යමු මිථුන ලග්න හිමියන්ගේ හදවත සනසන මාතෘකාවට. ඒ තමයි ආදරය. මිථුන ලග්න හිමියන් කියන්නේ තනිකට කමට ගොඩක් අකමැති, තමන්ව තේරුම් ගන්න, තමන් එක්ක බුද්ධිමත්ව කතා කරන්න පුළුවන් සහකරුවෙක් බලාපොරොත්තු වෙන අය. මෙතෙක්කල් මට කවුරුත් නැහැ කියලා හිතින් හඬපු තනිකට හිටපු ඔබට මේ කාලය වාසනාවන්ත වසන්ත උදාවක් වෙනවා නියතයි. ඔබේ කේන්දරයේ 5 වෙන්න ආදරය සහ 7 වෙන්න විවාහය ඉතාමත් ප්‍රබල ලෙස සුබ ග්‍රහයන්ගෙන් පෝෂණය වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදියට ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මොහොතක ඉතාමත් ආකර්ශනීය සහ බුද්ධිමත් සහකාරියක් ඔබේ ජීවිතයට සමීප වෙනවා. පෙර පැවති අන්‍යෝන්‍ය නොගැලපීම් හෝ බාහිර පුද්ගලයන්ගෙන් බලපෑම් නිසා බිඳී ගිය ආදර සම්බන්ධතා සියලු වැරදි වැටහීම් දුරු වී නැවත අලුත් මුහුණුවරකින් ආරම්භ වීමේ ඉඩකඩ 95%ක්ම වැඩි. මිථුන ලග්න හිමියනි, මේ කාලයේදී ඔබට මුණ ගැසෙන ආදරය නිකම්ම ප්‍රේම සම්බන්ධතාවකට වඩා ඔබේ දියුණුවට උදව් වන විවාහයෙන් කෙළවර වෙන එකක්. ඔබට වඩාත් ගැළපෙන ලග්න වෙන්නේ තුලා, කුම්භ සහ මේෂ ලග්න හිමියන්. ඔවුන් ඔබට මුණ ගැසෙන්නේ වැඩිම ඉඩක් තිබෙන්නේ අධ්‍යාපන ආයතන සම්මන්ත්‍රණ හෝ පාඨමාලා හදාරන ස්ථානවලින්, අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය හරහා කෙරෙන කතා බහින්, ගමන් බිමන් යාමේදී හෝ සංචාරක ස්ථානවලදී. මේ ලැබෙන අලුත් ආදරය ඔබේ පාළුව තනිකම විතරක් නෙවෙයි, ඔබේ ජීවිතයේ තියෙන ආර්ථික ප්‍රශ්න වලටත් ලොකු ආශිර්වාදයක් වේවි. මේ හැම සුබ පෙරලියක්ම වෙන්නේ බුධ ග්‍රහයාගේ බලවත් ධනකාරක ගුරුගේ සුබ දෘෂ්ටිය නිසායි. මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ ඔබට ධනය ගලාගෙන එන ආදරය ප්‍රකාශ කරන්න හොඳම සුබ දවස් උදා වෙනවා. වාසනාව ලැබෙනකොට අපි බුද්ධිමත්ව ඒක රැකගන්න ඕනේ. මිථුන ලග්න හිමියන්ගේ තියෙන දුර්වලකමක් තමයි එක තැනක හිත තියාගන්න බැරිකම සහ ඉක්මනින් පාලනය අහිමි වීම. එකවර අදහස් කිහිපයක අතරමං වෙන්න එපා. ලැබෙන අවංක ආදරයට කරු කරන්න. අනවශ්‍ය සැකය සහ ඕනෑවට වඩා ඕපදූප සෙවීම නිසා ආදරය බිඳෙන්න ඉඩ තියෙනවා. සල්ලි ලැබෙනකොට දැන් ඉතින් ප්‍රශ්න ඉවරයි කියලා හිතලා ආයෙත් අනවශ්‍ය ලෙස ණය වෙන්න හෝ ලොකු අවදානම් සහිත දේවල් වලට සල්ලි යොදවන්න එපා. මිථුන ලග්නයට වඩාත් සුබ වර්ණ වෙන්නේ කොළ පැහැය සහ ලා කහ පැහැය. වැදගත් සමුඛ පරීක්ෂණ, ව්‍යාපාරික කටයුතු හෝ ආදරවන්තය මුණ ගැසෙන්න යනකොට කොළ පැහැති ඇඳුම් භාවිතා කරන්න. ආගමික වත්පිළිවෙත් ගැන දැන් කතා කරමු. බුධ ග්‍රහයාගේ අපල දුරු කරගන්න බදාදා දිනවලදී නිවෙස්වල හෝ පන්සල්වල බෝධි පූජා පැවැත්වීම, අසරණ සිසුන්ට පොත්පත් සහ
අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීම මගින් ඔබේ ධන වාසනාව තවත් තෙගුණ කරගන්න පුළුවන්. ඉතින් මගේ ආදරණීය මිතුරු ලග්න හිමියනි, මෙතෙක් කල තිබුණු ණයබර මූල්‍ය ප්‍රශ්න සහ හිත රිදවීම් සියල්ල අවසන් කරලා ලක්ෂපතියෙක් වෙන්න වගේම සැබෑ ආදරයකින් ජීවිතය පුරවා ගන්න ලැබුණු මේ රන්වන් අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න. ඉතින් මගේ ආදරණීය මේෂ, වෘෂභ සහ මිථුන ලග්න හිමියනි, කඳුළු පිරුණු ණයබරින් මිරිකුණු පාළුවෙන් ගෙවුණු කාලය දැන් සම්පූර්ණයෙන්ම අවසන්. ඔබ ණයවලින් නිදහස් වෙලා ලක්ෂපතියෙක් වෙලා Tamanට ගැලපෙන සැබෑ ආදරයක් එක්ක ජීවිතේ ජය ගන්න ලැබුණු මේ රන්වන් අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න. විශ්වාසයෙන් සාධනාත්මකව ඉදිරියටම යන්න. ඔබ මේෂ, වෘෂභ හෝ මිථුන ලග්න හිමියෙක් නම් මේ වෙනකොටත් ඔබට ලැබිලා තියෙන සුබ සලකුණු සහ ඔබට තියෙන ප්‍රශ්න මොනවද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. වගේම මේ වීඩියෝ ඔබ ලග්න හිමි යාළුවන් මිත්‍රයන් අතරේ ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉදිරියටත් මේ වගේ නිවැරදිම ජ්‍යොතිෂ අනාවැකි සහ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා සීනුව ලකුණත් ක්ලික් කරලා තියාගන්න. ඔබ සැමට සතුට ධෛර්යය සහ ආදරය පිරි වාසනාවන්ත මෙන්ම ජයග්‍රහී අනාගතයක් වේවා. අයබෝවන්.